ඉතින් අපි අද හදන්නේ ලෝක වාර්තා 8ක් කඩන්න. ඉතින් පළවෙනි එක පටන් ගන්නේ මෙතනින්. ඉතින් guys මේ වර්ල්ඩ් රෙකෝඩ් එක හදන්න නම් මට වතුර යට ඉන්න වෙනවා මිනිත්තු 24යි තප්පර 37ක්. ඉතින් අපි බලමු අපිට මේ වර්ල්ඩ් රෙකෝඩ් එක හදන්න පුළුවන් වේද කියලා. 1 2 3 පේනවනේ guys ඉතින් අපි කොහොම හරි කට්ට කාගෙන වතුර යටට වෙලා ඉන්නවා. අම්මෝ guys ඉතින් මේ challenge එක නම් ඔයාලා හිතන තරම් ලේසි නෑ. ඉතින් අපි ඉස්සරහට අපි අපේම කියලා ලෝක වර්තාවකුත් තියෙනවා. කීයක් කරාද? කීයක් තියෙන්නේ? පේනවනේ guys ඉතින් කොල්ලට වතුර යට ඉඳලා හති. ඉතින් guys මේ බහූත බල බල ඉන්නේ නැතුව අපි යමු ඊළඟ වර්ල්ඩ් රෙකෝඩ් එක කඩන්න. ඉතින් guys මට ඒ වර්ල්ඩ් රෙකෝඩ් එක නම් කඩා ගන්න බැරි වුණා. ඉතින් අපිට තව 7ක් තියෙනවා. ඉතින් මම කොහොම හරි අද ඒ වර්ල්ඩ් රෙකෝඩ් 7ම කඩනවා. ඉතින් අපි යමු අනිත් වර්ල්ඩ් රෙකෝඩ් ටික කඩන්න. ඊළඟට අපිට කඩන්න තියෙන ලෝක වාර්තාව තමයි අප්පොඩි 100 නෙවෙයි guys 1140ක් ගහන්න ඕන විනාඩියක් ඇතුළත. ඉතින් අපි බලමු ඒ වර්ල්ඩ් රෙකෝඩ් එක අපිට කඩන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් guys මම ඊට පස්සේ බැලුවා අපිට වේගෙන්ම අප්පොඩි ගහන්න පුළුවන් ක්‍රම තියෙන්නේ මොනවද කියලා. ඉතින් guys මම එක එක විදියට අප්පොඩි ගහන්න try කරා. ඉතින් guys දැන් අපි පටන් ගමු අප්පොඩි ගහන්න. මොන guys ස්ටොප් එක දානවා. ඔයාලට පේනවනේ හරියටම විනාඩිය තප්පර 1යි guys ගිහලා තියෙන්නේ. ඉතින් මං guys හරියටම විනාඩිය තප්පරයකට අප්පොඩි ගැහුවා. හරියටම ගැහුවොත් guys ඉතින් 89යි. ඉතින් අපි 90ක් කියලා ගණන් ගමුකෝ guys. ඉතින් පේනවනේ ඒ guys ඉතින් මේ වර්ල්ඩ් රෙකෝඩ් එක නම් අපිට කඩන්න බැරුණා. ඉතින් අපිට තව වර්ල්ඩ් රෙකෝඩ් 6ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ වර්ල්ඩ් රෙකෝඩ් ටිකත් කඩමු. ඉතින් guys අපිට ඊළඟට කඩන්න තියෙන ලෝක වර්තාව තමයි තප්පර 2කින් එහෙල් ගෙඩියක් එලි ගහන එක. ඉතින් අපි බලමු මේ challenge එක කරලා. ඉතින් guys මෙන්න තියෙනවා අපේ එහෙල් ගෙඩිය. ඉතින් අපි බලමු ස්ටොප් වොච් එකක් දාලා මේ එහෙල් ගෙඩිය එලි ගහන්න. ඔන්න මම දැන් ස්ටොප් වොච් එක දානවා. guys ඉතින් තප්පර 2යි තියෙන්නේ කොහොමද කරගන්න ඕන. එකයි guys පේනවනේ guys හරියටම තප්පර 2යි එල්ල තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. තප්පර 2යි guys කොහොම හරි අපි ඒ challenge එක කරා guys හරියටම තප්පර 2කින් කෙහෙල් ගෙඩිය එලි ගැහුවා. අර කෙහෙල් ගෙඩිය පේනවනේ කෙහෙල් එලි ගන්නපුවා ඇති. අන්න කෙහෙල් එලි ටික. guys අපි ඊළඟ වර්ල්ඩ් රෙකෝඩ් එක තමයි මෙන්න මේ රූබික් කැටේ තප්පර කීයෙන් ඉඳලා ගන්න ඕන? 2කින්. තප්පර 2කින්. අයියෝ guys තප්පර 2කින් මේ රූබික් කැටේ හදන්නේ guys. තප්පර 2කින් රූබික් කැටේ හදන්න පුළුවන් නේ guys. ඉතින් අපි කවන්නේ අපි බලමු ස්ටොප් වොච් එක දාලා. ඔන්න guys ඉතින් ස්ටොප් වොච් එක දාමු. තවම තප්පර 2කින් රූබික් කැටේ හදන්න බෑනේ guys ඉතින්. තප්පර 2කින් guys මේක ක්ලික් කරන්න. ඉතින් guys අපි ඊළඟට කඩන්න තියෙන වර්ල්ඩ් රෙකෝඩ් එක තමයි මෙන්න මේ බැට් එකේ මෙන්න මේ බෝලේ මෙහෙම මිනිත්තුවක් ඇතුළත 260 වතාවක් මේක බම්ප් කරන්න ඕන guys වර්ල්ඩ් රෙකෝඩ් එක කඩන්න නම්. ඉතින් අපි බලමු ඒක කරලා. ඉතින් guys දැන් අපි ස්ටොප් වොච් එක දාමු. ඔන්න guys ස්ටොප් වොච් එක දැම්මා වෙලාව යනවා.
අපිට ගහ ගන්න පුළුවන් උනේ විනාඩියක් ඇතුළත. ඉතින් guys හරියටම අපිට විනාඩියක් ඇතුළත ගහ ගන්න පුළුවන් උනේ 103යි. ඉතින් guys හරියටම world record එක කඩන්න නම් අපි මේකෙන් bounce කරන්න ඕන 260 වතාවක්. ඉතින් guys අපිට ඒ world record එක නම් කඩා ගන්න බැරි වුණා. ඉතින් අපි බලමු ඊළඟ world record. ඔව් guys ඉතින් ඔයාලට ඊළඟ world record එකට යන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා. ඉතින් guys අපි subscribers ලා දාගහපු ගමන් ඔයාලට reload දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට ඒ reload දෙන වීඩියෝ එක දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්නගෙන ඒ reload ටික ඉක්මනටම ගන්න පුළුවන්. එහෙනම් ඉතින් දැන් යමු අපි වීඩියෝ එකට. ඉතින් guys අපිට ඊළඟට ගන්න තියෙන world record එක තමයි මිනිත්තු guys තප්පර 30ක් ඇතුළත මෙන්න මේ වගේ ඇලීම් 52ක් කරන්න තියෙනවා guys. ඉතින් අපි බලමු ඒක කරලා. ඔන්න ඉතින් guys දැන් අපි ස්ටොප් වොච් එක දාමු. ඔන්න ස්ටොප් වොච් එක දාමු කිව්වේ. guys ඉතින් අපි ඒ world record එක නම් කැඩුවා කියලා අපිට කියන්න පුළුවන්. guys හරියටම guys ඉතින් අපිට තප්පර 30යි ගිහිල්ලා තියෙන්නේ පේනවනේ. ඉතින් guys අපි තප්පර 30ක් ඇතුළත handshake 80 ගානක් කරානේ. 80 ගානක් කරා guys. ඉතින් අපි ඒ world record එක කරා. ඉතින් guys දැන් අපිට කරන්න තියෙන්නේ අපේ අන්තිම world record එක. ඉතින් අපි බලමු ඒ world record එක මොකක්ද කියලා. ඉතින් guys ඒ world record එක තමයි තප්පර 30 ඇතුළත වැඩිම ප්‍රමාණයක් උඩ පැනීම. අපි බලමු අපිට කොච්චර උඩ පයින්න පුළුවන් වෙයි කියලා. ඔන්න guys ඉතින් දැන් මම ස්ටොප් වොච් එක දානවා. බලමු. මම ස්ටොප් වොච් එක දානවා. දෙකක් අපි උඩ පැන්නා. ඒත් guys පොඩි වැඩක් තියෙනවා. ඉතින් guys මට ස්ටොප් වොච් එක බලන්න බැරි වුණා. අපි උඩ පැනගෙන ගියා. අපි 82ක් විතර උඩ පැන්නා. ඉතින් guys තප්පර 34ක් ගිහලා වැඩියෙන් තප්පර 4ක් ගිහලා guys. ඉතින් එහෙනම් ඔයාලා තප්පර 34 නැතුව 30ට ගත්තොත් අපි කමන්නේ 5ක් අඩු කරමුකෝ. එතකොට අපි 75 වාරයක් තප්පර 30කට උඩ පැනලා තියෙනවා. ඉතින් guys ඔන්න අපි අපේම කියලා world record එකක් තියුවා. ඉතින් අපි ඔන්න තප්පර 30ක් ඇතුළත 75 වාරයක් උඩ පැන්නා. ඉතින් ඔයාලට පුළුවන් කවුරු හරි මෙන්න මේ world record එක YouTube වීඩියෝ එකක් විදියට දාලා මේ world record එක කඩලා පෙන්නන්න. ඉතින් එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් සෙට්ටමු. අපි ගියෝ. ඊය කාලේ වෙදි නෙමයි මී අලුත් ගේම් හදවතින්ම පෝරක් නිතරම වින් කරනේ වින් විත් සනුජයෙන් ජය තම යන්නේ වින් විත් සනුජ ලෝකෙම දන්න ගන්නේ වින් විත් සනුජ එක තමයි අපි හඩන ගේම් වින් විත් සනුජ